සුබ දවසක් ඕගොල්ලෝ සියලු දෙනාටම. ඉතින් අද ලස්සන රෝස මලකින් මම මගේ වීඩියෝ එක ආරම්භ කරන්න. මේ බලන්නකො මෙයාගේ ලස්සන. රතුම රතු පාටයි. හරි ලස්සනට පිපිලා තියෙනවා. බලන්නකො එයාගේ ලස්සන. ඉතින් බැස්සෙන් පස්සේ තමයි මේ මල් පිපෙන්නේ. මේ බලන්නකො මෙයා. මෙයාත් එහෙමයි. මෙයා ටිකක් මෙයා නම් ඊයේ පිපුණේ. ඉතින් ඒ වුණාට එයත් ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් මට හිතුණා වැස්ස ඉවරුණ ගමන් ඔයාලට වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මේ බලන්නකො මගේ පොකුණෙත් ලස්සන මලක් පිපිලා තියෙනවා. මෙයාට ඉතින් මම මේ දැලක් එහෙම දාලා පරිස්සම් කරගෙන ඉන්නවා. මොකද මේකට හැම වෙලේම පිළිහුඩුව බහින්න බලාගෙන ඉන්න නිසා. ඉතින් මේ බලන්නකො මගේ ඇන්තූරියම් ටික. මම මේවා වැස්ස ටිකක් පෑවුවට පස්සේ වේලුණ කොළ කපලා දාලා මැරුණු මල් ඉවත් කරලා මේවා මම ටිකක් සුද්ධ පවිත්‍ර කරා. ඉතින් මට මේ වීඩියෝ නම් ඔයගලන්ට ගේන්න බැරි වුණා. මොකද මට තනියම ඒවා කරන ගමන් වීඩියෝ කරගන්න අමාරු නිසා. මේ බලන්නකො ලස්සන ඇන්තූරියම් එක. මේක දේශීය වර්ගයක්, බයිකල එකක්. ගොඩාක් ලස්සනට පිපිලා තියෙනවා. මේ බලන්නකො මේ අර ප්‍රින්සස් අමාලියා කියන ඇන්තූරියම් එක. මේක මම කට් කරලා හැදුවා. දැන් මේ කට් කරපු වලින් පැල ඇවිල්ලා ඒ වගේ මලුත් පිපිලා. මට ඉතින් ඒක හදාගන්න ලොකු කාලයක් තිබුණේ නෑ. කාලය මදි. දැන් ඉතින් ඒක වෙන් කරලා පැල ටික හදාගන්න ඕනේ. මෙතන මේ පැල 4ක් විතර තියෙනවා. නැවතත් ඒකෙන් හැදිලා. මේ බලන්නකො මේවා ඔක්කොම දේශීය ඇන්තූරියම් වර්ග මේ බයිකල. මේවට මම ඉතින් දේශීය ඇන්තූරියම් වලට නම් මම විශේෂ පොහොරක් යොදන්නේ නැහැ. මේ පොල්ලෙලි කැබලි සහ කොම්පෝස්ට් ඒ වගේම හාල් වතුර තමයි යොදන්නේ. මේ බලන්නකො ලස්සන. ඉතින් මේ ඇන්තූරියම් තියෙන තැනත් මම පෝච්චි එහෙට මෙහෙට කරලා ලස්සනට සුද්ධ පවිත්‍ර කරගත්තා. මේ ඇන්තූරියම් වලට නම් මම මාස 4කට විතර සැරයක් කොම්පෝස්ට් පොහොර ටිකක් යොදනවා. මාස 4කට සැරයක් දැම්මහම ඇති. මේ බලන්න. මේ ගහේ මේක අර මොකද ශිරානෝ කියන වර්ගේ. මේක නම් ගොඩ මල් එනවා. මේකටත් මම ඔස්ම කුත් තමයි මේ ඇන්තූරියම් එකට යොදන්නේ. මේ පොඩි ඇන්තූරියම් වලට නම් මම ඔස්ම කොට අනිවාර්යයෙන්ම යොදනවාමයි. ඉතින් හරි ලස්සනයි. මේ බලන්නකො ලස්සනට පිපිලා තියෙනවා. මේකත් මට ළඟදී හම්බුණ ඇන්තූරියම් පැලයක්. දැන් තමයි ඒකේ මලක් හැදිලා තියෙන්නේ. ලස්සන මලක්. ලස්සන පාට. ඒක ඔරන්ජ් පාටක් නෙමෙයි, රෝස පාටක් නෙමෙයි. හරිම ලස්සනයි. මේ බලන්නකො මගේ පැලේඩියම් වර්ග හැදිලා තියෙනවා. මේ වර කාලෙකදී මැරිලා ඊට පස්සේ අල තිබිලා ආයෙත් හැදෙනවා. මේ බලන්නකො ලස්සන. මේ කොළවල එහෙම ලොකු බලන්න. මේක මම කොහෙවත් දැකලා නැහැ. මේක හරිම ලස්සන පැලයක්. ඉතින් මේ බලන්නකො. මේවත් එහෙමයි. මේ මගේ විසිතුරු ශාක ටික. මේවත් ඉතින් මේ දවස්වල වැස්සනේ හැමතැනටම නේද? ඉතින් ලස්සනට හැදිලා තියෙනවා. මේ බලන්නකො ලස්සන. හරිම ලස්සනයි. මේ තියෙන්නේ විසිතුරු ශාක ටිකක්. ඉතින් මෙයාලත් ගොඩක් ලස්සනයි. මම ඉතින් දකිනවා ඔයාලගේ වීඩියෝස් වලත් ඔයාලගේ මිදුල් වලත් මේ පැල තියෙනවා. ඉතින් මම ඔයාලගේ වීඩියෝස් ගොඩාක් ආසාවෙන් බලනවා. ඉතින් ඒ වගේ සමහර උපදෙසුත් මම ගන්නවා. මෙන්න මේ පැලේ ඇන්තූරියම් පැලේ කාලෙකින්වත් මලක් හැදුන්නේ නැහැ. ඉතින් මේකට මොකද ගන්න වෙලා තියෙන්නේ? ඒවට මම ඒකට නොඑක් දේවල් කර කර තියාගෙන ඉන්නවා. මේ බලන්නකො මගේ කළු ඇන්තූරියම් ටික. මේ ටිකත් අර වෙන තැනක ඉස්සලා තැන තිබුණේ එතන ගොඩාක් වැඩි නිසා මම ආයෙත් ඒ ටික මෙතනට ගෙනාවා. මේ බලන්නකො මේවා මම කට් කරලා හදාගත්ත පැල. ඉතින් මේ පැල ගොඩක් තියෙනවා. මම ඉතින් සේල් කරන්න නම් හිතුවේ නෑ. ඉතින් මට ඒවා කරන්න ඉතින් කරදරයි ටිකක්. ඉතින් මම මේ හැම පැලයක්ම ලස්සනට හදාගන්නවා. බලන්නකො. පොහොර දාලා මම රසායනික පොහොර විදිහට මේවට දාන්නේ ඔස්ම කොට විතරයි. වෙන කිසිම දෙයක් දාන්නේ නැහැ. ඔස්ම කොට විතරයි දාන්නේ. ඉතින් ලොකු මල් හැදෙනවා. ඉතින් බලන්නකො ලස්සන
ඔයාලත් ඉතින් මේ වගේ හදන්න උත්සාහ කරන්න. ඔයාලටත් පුළුවන්. බැරි නෑ. හරිම ලස්සනයි. මේ තියෙන්නේ මගේ දේශීය ඇන්තෝරියම් ටික. මේ බලන්නකෝ ඉතින් ඒවත් වැහි වතුර එහෙම වැටුනහම මේවා හොඳ ලස්සනට හැදිලා එනවා. ඉතින් මේ වගේ සමහර අය නම් මේ වගේ මේ කොළ එහෙම කපලා ඉවත් කරනවා. මම නම් ඉතින් මේ වගේ එහෙම කොළ කපලා ඉවත් කරන්න කියලා එහෙම විශේෂයක් කරන්නේ නැහැ. ඉතින් ඔය මැරුණු මල් ඒ වගේම මේ ඉරුණු කොළ එහෙම කපලා අයින් කරනවා මිසක් ගොඩාක් මම කොළ කපලා අයින් කරන්නේ නැහැ මේ ඇන්තෝරියම් වල. මේ බලන්නකෝ ඒ උනාට ඒවා ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් යාළුවනේ අදට ගිහින් එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම දවුන්දා සමුද පිහිටයි.